Hello everyone, welcome to Roopahala podcast series. That being said, as I welcome you to the episode 11 of the podcast series, today we're going to talk about a movie that's trending these days and will be on Roopahala app very soon. And what is this movie? Houseful. ඉතින් හවුස්ෆුල් චිත්‍රපටය කියන්නේ ඕගලන් පවුලේ හැමෝටම එකට ඉඳලා නරඹන්න පුළුවන්. අපි හැමෝම කැමති චිත්‍රපටයක් නරඹලා අඬන එළියට එනවට වඩා hina වෙවි එළියට එන්න ටිකක් ලේ ටිකක් පිරිසිදු කරගන්න. ඉතින් හවුස්ෆුල් කියන්නේ ඒ වගේ චිත්‍රපටයක්. ඉතින් අද දවසේ හවුස්ෆුල් චිත්‍රපටය ගැන කතා කරන්න අපිත් සමග සම්බන්ධ වෙනවා නිෂ්පාදක මුහාන් පෙරේරා, ඒ වගේම රංගන ශිල්පිනී චුලක්ෂී රණතුංග. අයබෝන් ඔබ දෙපළටම. නම පිටිපස්සේ කතාවක් තියෙනවා. ඒක තමයි අපි මුලින්ම මේක TikTok කියලා තමයි අපි මූවි එක ස්ටාර්ට් කරේ. ඔව්. TikTok කියලා ස්ටාර්ට් කළා ඊට පස්සේ මම ඉන්දියාවේ හවුස්ෆුල් චිත්‍රපටයේ එකක්ද මේ කියන එකත් එනවා. ඒ වගේම ගහපු සිංහල චිත්‍රපටයක්ද කියන එක අපි ඒක පැහැදිලි කරොත් මම නෑ මේක ස්ක්‍රිප්ට් එක ඉන්දියන් හවුස්ෆුල් එකත් එක්ක අපි කියන ඡානරේ ගොඩක් සීන්ස් වලට යන්න පුළුවන් චිත්‍රපටයක්. ඇත්තටම ඉතින් අර ගැහැණු ළමයිගේ කියන්නේ ඇත්තටම මේකේ තිබ්බ කතාව සම්පූර්ණයෙන්ම කිව්වොත් තරුණ ගැහැණු ළමයි හරි තායික්මනින් ආදරේදී ඒ කියන්නේ ඒගොල්ලන්ගේ choices වරද්දා ගත්තටම හරි ආසාවක් හිතුණා. ඒ කියන්නේ සමහර ඕනම කෙනෙක්ට මම හිතනවා රංගන ශිල්පියෙක්ට ශිල්පිනියක්ට පිටපතක් ගත්තාම චිත්‍ර රූප තමන් විසින් මවා ගන්නවා ඒක තමන් කියවනකොට. මම රංජන් මගේ මිත්‍රයා. ඉතින් අපිට රංජන් එක මූවි එකක් කරන්න මට ආසාවක් තිබ්බා. ඒකයි තමයි මූලික හේතුව කියලා කියන්න පුළුවන්. ඊට අමතරව දැන් ඊට රංජන් බිසි වුණා පොලිටිකල්. මොනේ සිදුවීම් තමයි මම දැන් හැමෝම ලෑස්ති වෙලා ඉන්නවා චුලක්ෂී එනකම් බලන් ඉන්න එක තමයි මුළු ක්‍රූ එකටම තියලා තියෙන ලොකුම ප්‍රශ්නේ. අටට නම් තියෙන්නේ චුලක්ෂී ඉන්නේ දෙකට තුනටද කොහොමද චුලක්ෂී? ඒක ඇත්තටම මම කිව්වොත් මෙහෙමයි. ඒ කියන්නේ අපිට ටයිම් එක දීලා තියෙනවා. නමුත් ඒ කියන්නේ hair and makeup කරලා ඒ කියන්නේ ඇත්තටම